මේ සමාජයේ නොයෙකුත් ආකාරයේ කැපකිරීම රාශියක් සිදු කරනවා. ඒ තමා නිහඬව තමන්ගේ දරුවන් වෙනුවෙන් කිසිදු බලාපොරොත්තුවක් නැතුව අවිහිංසකව තමන්ගේ සියලුම දේ දිය කර හරිමින් ඒ දරුවන් හදා වඩන්නට පිය කෙනෙක් පුදුමාකාර කැපකිරීමක් කරනවා. එන්නේ කැපකිරීම මුල් කරගෙන අපේ ඒ පියතුමන්ට උපහාර දක්වන්නට සූදානම් වන්නේ ඒ පියතුමන්ට ඉදිරියට එන හැටියට මතක් කර සිටිනවා ඒ පිය උපහාරය ලබන්නට. උද්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමංජං සුපාතිට්ඨං පීතුපාදං නමාමහං. දක්වන්නටයි සූදානම් වන්නේ ඒ උපහාරය ලබා ගන්නා හැටියට මතක් කර සිටිනවා ඒ මොහොතේ. දස මාසේ උරේ කත්වා පෝසේසි උද්දිකාරණං ආයුතිගං වස්ස සතං මාතුපාදං නමාමහං. මේ පුතණුවන්ගේ පියතුමා අපි දන්නවා අපේ ගම් ප්‍රදේශයේ ජීවත් වෙන්නම හොඳ ආකාරව දන්නවා පුදුමාකාර කැපකිරීමක් දරුවන් වෙනුවෙන් සිදු කරනවා. ඒ වගේම තමයි හැම මොහොතකම දරුවන් පිළිබඳව හොයා බලමින් කටයුතු කරපු ඒ පියතුමන්ට ඒ පිය උපහාර දක්වන්නට සූදානම් වන්නේ. මොකද දරුවන් වෙනුවෙන් පිය කෙනෙක් කරන කැපකිරීම නිහඬ කැපකිරීමක්. ඒ සියල්ල විඳ දරාගෙන සමහර විට අඳින්නට පළඳින්නට දරුවන්ට අරන් දීලා කන්නට බොන්නට දරුවන්ට අරන් දීලා පැත්තකට වෙලා නිහඬව තමන්ගේ ඇඟේ පතේ වේදනාව විඳගෙන ඉන්න කෙනෙක් තමයි තාත්තා කියන්නේ. ඒ නිසා අපි මේ පියතුමන්ට පිය උපහාර දක්වන්නට මේ අවස්ථාවේ සූදානම් වන්නේ ඒ පිය උපහාරය ලබා ගන්නා හැටියට මතක් කර සිටිනවා. උද්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපාතිට්ඨං පීතුපා